guys, welcome to my YouTube channel. අද අපි ඔයාලට අරන් ආවේ සම්මත කොරියානු භාෂා නව විෂය නිර්දේශයේ 4 වන පාඩමේ සඳහන් කොරියාවේ බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය පිළිබඳ තොරතුරු ඇතුළත් සංස්කෘතිය හා තොරතුරු කොටසයි. අංගුගේ චාසික් පුන්හා කොරියාවේ බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය. 한국인들은 반미나 마루에 바닥에 앉아서 식사를 하거나 휴식을 취하는 자식 문화를 가지고 있습니다. 한국인들은 코리아노원 반미나 කාමර හෝ මරුවේ බිම 바닥에 පොළොවේ 앉아서 වාඩි වෙලා 식사를 하거나 ආහාර ගැනීම හෝ 휴식을 취하는 විවේකීව ගත කරන ජාසික් මුන්හාර බිම ඉඳ ගැනීමේ සංස්කෘතියක් කජිගෝ ඉස්සම්නිදා පැවතෙමින් තියෙනවා. කොරියානුවන් කාමරවල හෝ බිම පොළොවේ වාඩි වෙලා ආහාර ගැනීම හෝ විවේකීව ගත කරන බිම ඉඳ ගැනීමේ සංස්කෘතියක් පැවතෙමින් තියෙනවා. 이러한 자식 문화는 가족이나 가까운 친구들끼리 함께 소통하고 유대감을 형성하는 데 도움을 줍니다. 이러한 මෙවැනි ජාසික් මුන්හාන බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය 가족이나 පවුල්වල හෝ 가까운 සමීප 친구들끼리 යහළුවන් අතර 함께 එකට 소통하고 කතාබහ සහ 유대감을 형성하는 데 සම්බන්ධතා ගොඩනගා ගැනීමට 도움을 줍니다. උදව් වෙනවා. මෙවැනි බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය පවුල්වල හෝ සමීප යහළුවන් අතර එකට කතාබහ සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උදව් වෙනවා. ජාසික් මුන්හරෝ ඉන්හේ අංගුක් සරම්දරන් දෙබුපුන් චිබන්නේසෝ සිම්බරල් පොත්ගෝ සිංහල් ආමයෝ අදක්කේ අංජාසෝ සික්සාරල් හනන් සික්තන්දෝ සිත්ගේ පොල්සු ඉස්සම් නිදා. ආසික් මුන්හරෝ බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය ඉන්නේ නිසා අංගුක් සරම්දර කොරියානු පුද්ගලයන් දෙබුපුන් බොහොමයක් චිබන්නේසෝ නිවෙස් තුළ සිම්බරල් පොත්ගෝ ආවහන් ගලවා සිංහල් හාමයෝ ජීවත්වන අතර හදකේ අංජාසෝ පොළොවේ වාඩි වෙලා සාරල් හනන් ආහාර ගන්න සික්තන්දෝ ආපනශාලාත් සිත්ගේ පහසුවෙන් පොල්සු ඉස්සම්නිදා දැක ගන්න පුළුවන්. නිඳ ගැනීමේ සංස්කෘතිය නිසා කොරියානු මිනිසුන් බොහොමයක් නිවෙස් තුළ පාවහන් ගලවා ජීවත්වන අතර පොළොවේ වාඩි වෙලා ආහාර ගන්න ආපනශාලාත් පහසුවෙන් දැක ගන්න පුළුවන්. 자식 문화가 현대에도 지속되는 이유는 한국의 전통 난판 방식인 언돌의 영향 때문이라고 합니다. 자식 문화가 බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය 현대에도 වර්තමානයේදී 지속되는 이유는 පැවතීමට හේතුව 한국의 කොරියාවේ 전통 සාම්ප්‍රදායික අන්පන් පන්සිඟි උණුසුම්කාර ක්‍රමය වන ඔන්දෝර් යොන්හන් තෙමුනිරාගෝ හම්නිදා බලපෑම නිසා කියලා කියනවා. මෙයිඳ ගැනීමේ සංස්කෘතිය වර්තමානයේදී පැවතීමට හේතුව කොරියාවේ සාම්ප්‍රදායික උණුසුම්කාරක ක්‍රමය වන ඔන්දෝල්
බලපෑම නිසා කියලා කියනවා. ondorun hadagar tatatthage hanan hanguge chonton nanpan sisatemaro yoro kaguga moyo sanan ipate esodo paiparal hadage hara tekoun mural sunhan sikinan pansigaro sayon demmida ondorun ondol hadagar පොළව තතත්හගේ හනන් උණුසුම් කරන හංගුගේ කොරියාවේ චොන්තොන් සම්ප්‍රදායික නම්පන් සිසතමරෝ උණුසුම්කාර ක්‍රමයක් ලෙස යොරෝ බොහොමයක් අගුගා මොයෝ පවුල් එකතු වෙලා සනන් ජීවත්වන අපාත ඒසෝද පාර්ට්මන්ටලත් හයිපරල් බට හදාගේ පොළොවේ හරා අතුරලා තකෝවුන් මුරල් උණුසුම් වතුර සුන්හන් සිකිනන් එහා මෙහා ගෙන යන පන්සිකර ක්‍රමයක් ලෙස සයොන් දෙම්නිදා භාවිත වෙනවා. ඔන්දෝල් පොළව උණුසුම් කරන කොරියාවේ සාම්ප්‍රදායික උණුසුම්කාරක ක්‍රමයක් ලෙස බොහොමයක් පවුල් එකතු වෙලා ජීවත් වෙන අපාර්ට්මන්ට්වලත් බට පොළවේ අතුරලා උණුසුම් ජලය එහා මෙහා ගෙන යන ක්‍රමයක් ලෙස භාවිත වෙනවා. කේසොනන් චුරෝ සෝපානා රිජායේ අංජා සිංහල් හනන් චොල්මන් සරම්දල්දෝ චිබන්නේසෝනන් චජු තතත්හම් පදගේ අංජා ටීවීරල් පොගෝනා සිගිදෝ හම්නිදා කේසොනන් එලියේ චුරෝ සාමාන්‍යයෙන් සෝපානා සෝපා හෝ ඔයිජායේ අංජා පුටුවල වාඩි වෙලා සිංහල් හනන් ජීවත් වෙන චොල්මන් සරම්දල්දෝ තරුණ අයත් චිබනේසොනන් නිවෙස් තුළ චජු නිතර තත්හන් පදගේ උණුසුම් පොළවේ අංජා වාඩි වෙලා ටීවීරල් පොගෝනා ටීවී බැලීම හෝ සිගිදෝ හම්නිදා විවේක ගැනීමත් කරනවා. එළියේ සාමාන්‍යයෙන් සෝපා හෝ පුටුවල වාඩි වෙලා ජීවත් වෙන තරුණ අයත් නිවෙස් තුළ නිතර උණුසුම් පොළවේ වාඩි වෙලා ටීවී බැලීම හෝ විවේක ගැනීමත් කරනවා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්තාම වීඩියෝ එකට like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching. Please subscribe.